ගොවියලත් අයිතියක් තියෙන්න ඕන. එතන ගොවියට කන්න දෙන එක කරද්ද ගොවිය කොහොමද කියන එක කරද්ද ඉතින් ගොවියා වෙනුවෙන් තියෙන පොහොර සහන ආධාරය कोटी 3500 कोटी 3800 ගණන් වැඩි කරනවා. ගොවියා වෙනුවෙන් දෙන වෙනත් සහන ආධාර වැඩි කරලා මේ ගොවි විශ්‍රාම වැඩිකොට එනපු අය තමයි මේක ගැන කතා කරන්නේ. පහුගිය කාලේ අපිට මතකයි ගොවි විශ්‍රාම වැඩිපු කඩාවැටුනේ ඒකෙන් තමයි වේදන් කරේ අර මොකද ගොවි සම්මේලන පවත්වන 10000 ගණන්ලා මේ කොයිද ස්කදාස් කියන ගොවියන්ගේ ශක්තිය පින්නන ගොවියන්ගේ ආර්ථික ගැන කතා කරන්නේ ගොවියන්ගේ යෝජනා කියන අවස්ථාවක් දෙන්නේ. එවැනි ගොවි සම්මේලන තමයි ඉතින්නේ. චෝදනා කරනවා ඉතනදී අර රේට් එකක් සම්බන්ධව ඒක ඔයගොල්ලෝ දැනුවත් නැත්නම් එහෙම දෙයක් අනවශ්‍ය වේදමක් කරා කියනකොට ඔක්කොම දැනුවත් නැහැ. අනවශ්‍ය වේදමක් කරා නම් කියන්නේ ඔයගොල්ලෝ බලන්න අනවශ්‍ය වේදමක් කරා කියලා මම දන්නේ නැහැ. ගොවියෝ ආන්ගේ උදවිය දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. පිටුවැන්නේ හොරගම් කරපු සල්ලි රටේ ජනතාවගේ දුරගත් දේපල කොහෙද තියෙන්නේ? අපිටත් ඕන මේ තොරතුරු. විශේෂ ආඩුවේ සම්බන්ධ පරීක්ෂා කරලා එයාට කටයුතු කරනවා. අපි වෙන කඩේ අයදාල සපා මොකද කුසල්ද? ඉතින් අපිටත් ඕන මේ තොරතුරු සන්තෝෂනේ තොරතුරු දෙන්නේ කියන්නේ. අපි නැතිනම් අර ඊයේ පාර්ලිමේන්තුවේ තිබ්බා අල්ලස්සා භූෂණ කුම්සම යන විවාද කර කවුද මේ විවාද කරන්නේ? ඒක අවුරුදු 10ක් වහලා තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්දානයේ හිටපු නායකයෝ තමයි මේක විවේචනය කරන්නේ. අල්ලස්සා භූෂණ කොමිසමේ පැමිණිලි දෙනවා 12000. 12000 ඉඳන් 3000ක් මාර්ෂල් ලා. ඒ වගේ බය වෙලාද පාර්ලිමේන්තුවේ යෝජනා කරනවා අල්ලස්සා භූෂණ කොමිසමට විරුද්ධව. FBI එකට විරුද්ධව. කරද්දක් වෙලා තියෙනවනම් දැන් ඒක ආපහු හදාගෙන ඉන්න. ඒක ඉතින් ඕන. මේක හදාගෙන ඉන්න. මේ වර්තන ට්‍රැක් එකේ මම දන්නේ කවුරුවක් කීමාර ගන්න ඕනේ කියලා. මොකද ඒකේ ජනතාවගෙන් ආවා එකක් මේක නවත ඕනේ කියලා. අපේ රජය ජනතාවට එහෙම කරුණා දැන් ඒක හදාගෙන. ඒකවල මේ ජනමතකමට කියනවා මේ ඒක හදලා දෙනවා නම් මොකද ඉතින් කොහොම හොයන්නේ කියලා කියනවා. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ නේද? වැරද්දක් කළා කියනවා. ඒක හදලා දෙනවා කියලා ඒක මේ කරන්නේ කවුද කරේ? මේ කිසිම තොරතුරක් පිළියෙලෙන්නේ නැහැ. කවුද මේකට බලය දුන්නේ? නැවත හදාන්න කියලා බලතා මේ කරන්න කියලා අනදුන්නේ කවුද? මේ සාමාන්‍ය මිනිස්සුන්ට කියලා ට්‍රැක් එකක් හදන්න බැහැ ගවර්න්මන්ට් එකේ අදාළ දැනගන්න. ඔව්. මම මේ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා නම් හොඳයි. කවුද මේක කැළුවේ? කවුද හැදුවේ කියලා. ඒ රජයේ යුතුමක් නැත්නම් අපි මේ යෝජනාව යෝජනා කරනවා.